අපේ ජීවිතත් හරියට මේ මහ මුහුද වගේ. වෙලාවකට හරීම නිස්කලංකයි. වෙලාවකට හරිම සැඩයි. ඒ වගේම වෙලාවකට හරිම සුන්දරයි. ඉතින් ඒකයි මට අපේ ජීවිතේ මේ මහ මුහුදට සමාන කරන්න හිතුනේ. සමහර කාල තියෙනවා ප්‍රශ්න වලින් මිරිකිලා සතුටක් නැතුව ජීවිතේ කලකිරීමම විතරක් තියෙන කාලවල්. හැබැයි ඒ කාලේ අපි කොහොම හරි අමාරුවෙන් ගෙවා ගත්තාම එළඹෙන්නේ ඊටාම ලස්සන සුන්දර කාලයක්. හැබැයි අපි ඒ අර අමාරු කාලයෙන් ගත්ත පාඩම් අමතක කරන්න හොඳ නෑ. ඒ පාඩම් එක්ක තමයි අපි ඉදිරියට යන්න ඕනේ ජීවිතේ සාර්ථක කරගෙන. ඉතින් අර කතාවකුත් තියෙනවනේ ජීවිතේ හැමදාම සතුටක් නැහැ හැමදාම දුකත් නැහැ. ඉතින් මේක අඩු වැඩි විදිහට අපිට ලැබෙනවා. ඉතින් ඒ ලැබෙන දේ අපි සතුටින් බාරගෙන ඒකට රියැක්ට් කරන එකයි අපි කරන්න ඉගෙන ගන්න ඕනේ. ඇත්තටම සතුට තියෙන්නේ මේ භෞතික කිසිම දෙයක නෙමෙයි. අපේ හිත ඇතුලේ. අපි ගාවමයි. අපේ හිතේ විතරයි මේ සතුට කියන දේ ඇත්තටම තියෙන්නේ. මේ භෞතික දෙයකටවත් වෙන යම් කිසිම බාහිර දෙයකින්වත් අපිට සතුට ඇති කරන්න බෑ. අපේ හිත ඇතුලෙන් ඇතුළාන්තයෙන්මයි අපිට සතුට ඇති කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපේ ජීවිතේ මේ මොන හැලහැප්පීම් ආවත් හිතේ තියෙන සතුට නැති කරගන්න හොඳ නැහැ. මොකද මොන දේ තිබ්බත් වැඩක් නැහැ අපේ හිතේ සතුට නැත්තම්. අපි ජීවිතේ මේ හැම දෙයක්ම කරන්නේ සතුටින් ඉන්නනේ. අපි ඉගෙන ගන්නේ, ජොබ් එකක් කරන්නේ, ලොකු පඩියක් ගන්නේ, යාන වාහන ගන්නේ, ගෙවල් දොරවල් හදන්නේ හැම දෙයක්ම අපේ හිතේ සතුට වෙනුවෙන්. ඉතින් ඒ මොන දේ තිබ්බත් හිතේ සතුට නැත්නම් ඒ කිසි දෙයක වැඩක් නැහැ කියලයි මම හිතන්නේ. පුංචිම පුංචි දෙයකින් වුණත් අපි සතුට වෙන්න පුරුදු වෙනවා නම් අපිට ලොකු ලොකු දේවල් ඕනේ වෙන්නේ නැහැ හිතේ සතුට තියාගන්න. උදාහරණයක් විදිහට කිව්වොත් රාත්‍රී ආහාර ගන්න වෙලාවක් ඇති සතුට වෙන්න. ගෙදර ඔක්කොම එකතු වෙලා කෑම මේසේ ඉඳගෙන පොඩි කතාවක් කරමින් ඒ විදිහට සතුට ලබන්න පුළුවන්. මේ වගේ පුංචි පුංචි දේවල් හොයාගෙන ඔයත් හැමදාම සතුටින් ඉන්න.